තේපිකං අනුරක්ඛන්තු ආරෝගේන සුඛේන ච තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපිකං අනුරක්ඛන්තු ආරෝගේන සුඛේන ච අපිත් ආපු එක්කනේ බස් එකේ. මාර වඩුවක් නේ. ඔය කියා නිම කළ නොහැකි මෙහෙයක් රාජකාරියට එහා ගිය මනුසත්කමේ වගකීමක් ඉටු කරපු හමුදාපතිතුමන් ඇතුළුව ශ්‍රී ලංකා යුද හමුදාවට එහි ඉංජිනේරු බලකායට විශේෂයෙන් ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරිය දිවාරය නැතුව මේ ස්ථානයේ වැඩ කරා කන්න බොන්නවත් හෙව්වේ නෑ ඒ අය. ඊයේ රාත්‍රී වෙනකම් මේ දිගටම මෙතන ඔබට පේනවා ඇති පසුබිමේ විදුලිය කණුවක් සවි කරලා තියෙනවා. ඒ රාත්‍රී වෙනකම් මේ මාර්ගය අලුත් වැඩියා කටයුතු සිදු කිරීම සඳහා තමයි අපි විදුලිය ලබා දුන්නේ. ඒ වගේ පුදුමාකාර කැපවීමකින් කටයුතු කරපු ආයතන පොදු ජන සහභාගීත්වය. ඒක තමයි මෙතන අපි කියන්න ඕනේ වැදගත්ම දේ. ප්‍රජා සහභාගීත්වයෙන් අපි බොහොම ලස්සනට මේ වැඩේ කරගත්තා. අපේ සහෝදරවරු මෙතන දිවාරය නැතුව වැඩ කරලා කෑම බීම සපයලා පුද්ගලික ආයතන විශාල සංඛ්‍යාවක් පුද්ගලික තැනැත්තන් විශාල ප්‍රමාණයක් මේ සඳහා දායකත්වයේ සැපුවා. වතුර බෝතලේ ඉඳලා මෙතන වැඩ කරන සියලු දෙනාට අඩුපාඩුවක් නැතුව සපයන්න මේ හැම කෙනෙක්ම අපිට දුන්න සහයෝගය තමයි අද මේ විදියට මල්පල දරන්නේ. මම ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් නාවලපිටිය ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. යුද හමුදාව මූලික වෙලා සෑහෙන කැපකිරීමෙන් දිවා රාත්‍රී නොබලා මේ සමාජයේ මේ වැඩ කටයුතු සිදු කරගෙනවා පොදු ජනතාව වෙනුවෙන්. ඇත්තටම මේ ගැන වෙනම පරීක්ෂණයක් පවත්වන්න ඕන. මේ ස්ථාන නායාමට ප්‍රථම මේවා කොහොමද එක එක ආයතන සඳහා පාම් වෙළඳ ව්‍යාපාර සඳහා මේ ගොඩනැගිලි ඉදි කරන්න දුන්නේ කවුද? පරිසර අධිකාරිය මැදිහත් වෙන්නේ කොහොමද? ඒ රාජ්‍ය ආයතන මැදිහත් වෙන්නේ කොහොමද? ඒවට මොනවා හරි අල්ලස් ලබාගෙන තියෙනවද? ඒ ගැන වෙනම පරීක්ෂණයක් පවත්වන්න ඕන ජනාධිපතිතුමා හා ඒ ප්‍රහාණ අමාත්‍යතුමා විසින් ඒ දේවල් සිදු කරන්න ඕනේ. මේවා අතීතයේ සිදු වුණු සිදුවීම් කෝටි ගණන් වල අතයට ගණන් දෙනු මත තමයි මේ දේවල් සිද්ධ වුණේ. මේවා කිසිම ඉදිකිරීමක් කරන්න බැරි තැන්වලදී රේල් පාරෙන් බෝක්කු මගින් ගලා යන ජල පාරවල් වහලා පාරවල් වලට යන බෝක්කු වහලා මේ ගොඩනැගිලි ඉදි කරලා තියෙනවා. ඇත්තට මේ ගැන පරීක්ෂණ පවත්වනවා නම් අපේ ඉදිරියේදී වුණත් මේ විදිහේ සිදුවීම් වෙන්නේ නැහැ කියන්නේ.